අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. යාළු 22 YouTube channel එකත් එක්ක Kyosho RC Freeza MK2 build part 2 සමග එකතු වෙනවා. part 1 එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් උඩ link එක click කරලා part 1 එක බලන්න. අද මම පටන් ගන්නේ pack number 2 එකේ ඉඳලා ඉහළින් පෙන්නන්නේ number 2. ඒ විදිහට තමයි පිළිවෙල යන්නේ. ස්ටීරිං සර්වෝ යුනිට් එක ඉන්ස්ටෝල් කරගන්න යන්නේ RC කාර් එකට. තවමත් මගේ channel එක subscribe කරපු නැති අය ඉන්නවා නම් subscribe කරන්න. මං මේකේ ස්ටීරිං සර්වෝ එකට පාවිච්චි කරන්නේ Kyosho ලගේ KS5031 metal gear සර්වෝ එකක්. මම දැන් පොඩ්ඩක් කාර් එකේ chassis පැත්තකින් තියාගෙන සර්වෝ එකේ parts ටික assemble කරගන්නවා. ඔයගොල්ලන්ට එන ප්‍රශ්න ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම වෙලාවක් ලැබිච්ච ගමන් ඔයගොල්ලන්ට ඒවට උත්තර දෙනවා. සර්වෝ මෝටරය ගැන වැඩි විස්තර පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම තවත් විස්තරගතව දාලා තියෙනවා. සර්වෝ එක RC chassis එකට සවි කරගද්දී අර පොඩි රබර් කෑලි තියෙනවා. ඒව ඔයගොල්ලෝ බලලා හයි කරගන්න. මොකෝ ગેප් එක අඩු වැඩි කරගන්න පුළුවන්. නැත්නම් එහෙමම හයි කරගන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලලා හයි කරගන්න. මම ඒ ටික දැන් දාගන්නවා ඒ ටික කෝකටත් කියලා. සර්වෝ එක ස්ටීරිං යුනිට් එකට එනවා වෙනම ඇණයක්. ඒක එක්ක සර්වෝ එකට අඩංගු වෙලා තියෙනවා. RC යුනිට් එක සමහර විට නැති වෙයි. ඒක බලලා සෙට් කරගන්න ඕගොල්ලෝ.
තවමත් channel එක subscribe කරපු නැති අය ඉන්නවා නම් subscribe කරන්න. තව කෙනෙක්ට බලන්නත් share කරලා වීඩියෝ එකක් දාපු සෙනින් බලා ගන්න ඕන නම් bell icon එකත් click කරන්න. දැන් මම මේකේ සර්වර් එක හයි කරගෙන ඉවරයි. මේ තියෙන්නේ හයි කරාට පස්සේ තියෙන විදිය ඔය තියෙන යටට දාන යන සෙට් එක. ඕගොල්ලෝ යන සවි කරද්දි අදාළ යන්නේ අදාළ තැනට දාන්න නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. මේ තියෙන්නේ liver එක. ඒක තමයි අපි සම්බන්ධ කරගන්නේ thyroid වලට එහෙම යන්නේ ඒක. අදාළ යන්නේ අදාළ තැන් වලට දාගන්න ඕනේ මේ පෙන්නන විදිහට. නැත්තම් දිග යන කොට යන මාරුනොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි යම් පැකට් නම්බර් 3 සහ 4ට. මේ තියෙන්නේ front drive axle එක metal version එකක ඒක upgrade version එකක් front එක. racer set එකයි ඒ parts ටික front parts ටික තමයි මේ තියෙන්නේ. racer එකේ පැත්ත බලලා හරියට අර ඇතුළට රිංගව ගන්න ඕනේ අපි. වම් පැත්ත සහ දකුණු පැත්ත හරියට බලලා සෙට් කරගත්තාම අවුලක් නැහැ ඒක. ගානට සෙට් වෙනවා. නැත්නම් ආයෙ ඕගලන්ට ගලවලා ආයෙ මේ හායි දා ගන්න වෙනවා. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. මම මේ කෑල්ල හයි කරන විදිය අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් මං වම් පැත්තේ උඩින් දාන්නම් පින්තූරයක් ඒක ස්ටොප් කරලා ඒක බලන්න. ඒක බලලා ගානට ඒ පැත්තට හරියන්නේ ඒක සෙට් කරගන්න.
මම මේ ටික හදලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක චැසියට සෙට් කරගන්නේ කියලා. චැසිය ගත්තා. ෆ්‍රන්ට් ඩ්‍රයිව් ඇක්සල් එක කොහොමද චැසියට සෙට් කරගන්නේ කියලා. ඒ සෙට් කරන විදිහත් අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් මං වම් පැත්තේ උඩින් පින්තූරයක් දානවා. ඒක බලන්න. මේකෙත් උඩ සහ යට වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. ඒක බලලා පැත්ත බලලා හයි කරගන්න ඕගොල්ලෝ. මේ තියෙන්නේ හයි කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි හයි කරාට පස්සේ එන්නේ ඉස්සරහා පැත්ත. ෆ්‍රන්ට් එක හයි කරාට පස්සේ ඔන්න ඔය විදිහයි. දැන් අපි බලමු number 5 rear drive axle එක සවි කරගන්න විදිහ. ඒක ෆ්‍රන්ට් එක තරම් අමාරු නෑ. ඒකෙත් මම ෆොටෝ එක දාන්නම් උඩින්. ඒකෙත් උඩ යට වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. වම සහ දකුණ සහ වෙනම අඳුර ගන්න පුළුවන් ඒකෙත්. මේ විදිහට ඇතුළට දාලා තද කරගන්න. තද කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ කෑල්ල. ඊට පස්සේ මේ නට් එක දාගන්න ඕනේ ඇක්සල් එකේ මැද. ඇතුළට දාගන්න ඕනේ. මේ පේන විදිහට ඕගොල්ලෝ දාගන්න එක තද වෙන්න පැත්ත බලලා දාගන්න. මේ පුංචි කැලි ටික දාද්දි වම සහ දකුණ උඩ යට හරියට බලලා දාගන්න ඕනේ. ඕක ලොක් එකක්. ඒකත් දාගන්න විදිය අපැහැදිලි නම් මං උඩින් දැන් පින්තූරේ දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. බලලා හයි කරගන්න. දැන් පිටිපස්ස පැත්තෙත් වැඩ ඉවරයි. දැන් අපි පිටිපස්ස පැත්තේ කෑලි ටිකත් හයි කරගමු. ඇලන් කී ඇන දාද්දි හරි ඇනේ බලලා තෝරගන්න. මොකෝ එක එක සයිස් එකේ ඇන තියෙනවා. පොතේ තියෙනවා අදාළ ඇනේ මොකක්ද එතෙන්ට වැටෙන අදාළ ඇනේ මොකක්ද කියලා. එහෙම බලලා හරියට ඇනේ දාගන්න. මේ තියෙන ඩ්‍රයිව් ඇක්සල් ෂාෆ්ට් එක ඒක සවි කරගමු දැන්. දෙපැත්තම එකම විදියයි. ඒ විදිය තමයි හයි කරගන්න තියෙන්නේ. පුංචි උනාට මේ නට් එක ලොක් නට් එකක්.
පැත්තත් මම දැන් තද කරගත්තා. ඕකේ දැන් අදට වැඩේ මං ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම් යාළුවනේ. හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.